Hello guys, welcome back to my YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්නේ දරලිපේ මේ විදිහේ රසම රස බිරියානි එකක් කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා මම subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා තියාගන්න. හරි, අපි දැන් බලමු මේකට ඕන කරන්නේ මොනවද කියලා. හරි, අපිට මුලින්ම ඕන වෙනවා මේ විදිහට chicken. මම මේ වගේ කෑල්ලකුත් කපා ගත්තා. සුදු ලුණු, ඉඟුරු, රම්පේ, ලුණු. හරි, අපිට දැන් මෙතනින් ඕන වෙනවා බාස්මති හාල් කිලෝ එකක්. මං ගාව කජු නෑ, ඒ හින්දා මං ගන්නේ ආමන්ඩ්. ඊට පස්සේ අපිට ඕන වෙනවා වියලි මිදි. මේක තමයි ඕනම කරන දේ. මම මේ කඩලා ගත්තේ මේකේ තියෙනම ෆ්‍රී පැකට් එකක් කියන හින්දා අපිට මේව හොයන්න ඕනේ. මේක තියෙනවා මේ කොළ සේරම තියෙනවා පැකට් එක. හරි, අපි දැන් මුලින්ම චිකන් ටික සීසන් කරමු. කරගන්න මුලින්ම මට ඕනේ මේකට පේස්ට් එකක් හදන්න ඕනේ. පේස්ට් එක හදන්න අපිට ඕන වෙනවා ඉඟුරු, සුදු ලුණු. මේක නම් වැඩක් නෑ. ඉඟුරුයි සුදු ලුණුයි දාලා පේස්ට් එකක් හදාගමු චිකන් එකට දාගන්න. හරි, දැන් මම මුලින්ම මේ වගේ බ්ලෙන්ඩර් කප් එකක් ගන්නවා. ඒ කප් එකට මුලින්ම මම මේකේ රහ වැඩි වෙන්න තමයි අපි මේ ටික හොඳට බ්ලෙන්ඩර් කරලා දාන්නේ. තව මම මේකට ලුණු භාගිකුත් එකතු කරගන්නවා. මෙච්චරක් විතර කපාගෙන ඒකට දාලා එකතු කරගන්න. හරි, දැන් අපි මේකට දාගන්න ඕනේ මෙන්න මේක තමයි ඉඟුරු පේස්ට් එක. ඉඟුරු සුදු ලුණු පේස්ට් එක අපි මේ විදිහට මේකට දාගමු. දැන් මම මේක මසාලා එක දාගන්නවා එකට. දැන් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේකට මම තව දාගන්නවා ලුණු චුට්ටක්. විනාඩි 45ක් විතර. හරි, දැන් අපි ඒක විනාඩි 45ක් තියන්න ඕනේ. එතකොට තමයි රහ වැඩි. ඒකට අර ඉඟුරු සුදු ලුණු පේස්ට් එක හොඳට මස් එකට උරා ගන්න දෙන්න ඕනේ. දැන් අපි මෙන්න මේ ටික හොදගමු. අපි හාල් ටික හොදගමු. මම මේකට වතුර වැඩිපුර තියලා ඒක තැඹුණාට පස්සේ හොඳට පෙරා ගන්න ඕනේ. වතුර ටික අයින් කරලා දැන් මම මේකට දානවා අර එක තිබුණ කුළු බඩු ටිකක් දාලා ලිපෙන් තියා ගන්නවා. මම මේ විදියට ලුණු ටික කපාගෙන බැද ගන්න ඕනේ. ඉතින් කපමු චූටි. හරි, අපි දැන් මේ ටික කපමු. හීනියට ලුණු ටික කපා ගන්න. එතකොට ඉක්මනට බැද ගන්න ලේසි. මේ විදියට ආමන්ඩ් ටිකක් දානවා. හැබැයි මේ ටික මම බැද ගන්න නැහැ. නිකන් උඩින් දාන්න තමයි තියාගන්නේ. කජු ගන්නවා නම් ඒක වලට බැදලා ගන්න පුළුවන්. හරි, දැන් ඔයාලා කැමති නම් බිත්තර එකතු කරගන්නත් පුළුවන්. දැන් මම මෙතන බිත්තර ගෙඩි ටිකක් එකතු කරගන්නවා. හරි, අපි දැන් බත් එක ඉදෙනකන් ලුණු ටිකයි බිත්තර දෙකයි බැද. මම දැන් තෙල් එකක් තියලා ඒකට තෙල් ටික දාලා හොඳට රන්වන් පාට වෙනකන් බැද ගන්නවා. ඒ වගේම ලුණු ටිකත් රන්වන් පාට වෙනකන් බැදගෙන මම අයින් කරනවා. විනාඩි 45කට පස්සේ මේ තමයි මේ මස් ටික පේන විදිහ. අපි දැන් මේක බෙදගමු. මේ වෙලාවෙදි මගේ බත් ටික නම් දැන් හොඳට තැම්බිලා තියෙන. දැන් මම අනවශ්‍ය වතුර ටික සේරම වගේ පෙරලා අයින් කළා. ඒ ටික නිමෙන්න තියා ගන්නවා. සැෂේ පැකට් එකේ ආපු සැෆ්‍රන් පැකට් එකත් මම මේ විදිහට උණු වතුර ටිකක් දාලා ටික වෙලාවක් තියා ගන්නවා. ඒ වගේම මම මේ විදිහට තාර්සියට තෙල් ටිකක් දාලා ලුණු රම්පේ සුට්ටක් කියලා අටිය මම මේ විදිහට මස් ටික දාලා හොඳට බැද ගන්නවා. මේ තියෙන මම බැදගත්තු චිකන් ලෙග් එකයි බිත්තර දෙකයි
දැන් මට මේ විදිහට පේනවා සැෆ්‍රන් ටික. දැන් මේ විදිහට මාළු එකත් ඉවරයි හැදිලා. දැන් මම මේ විදිහට භාජනයක දාලා මේ විදිහට මම කරන විදිහට මාළත් කරන්න බත් ටිකක් දාලා ඒ කුරට දාන්න බැදගත්ත ලුණු. ඊට පස්සේ ඒකට මස් දාගන්න. ඊට පස්සේ සැෆ්‍රන් ටිකකුත් දාලා මේ විදිහට ආයි බත් චුට්ටක් දාලා දැන් අන්තිමට තමයි මම මේක කරන්නේ. ඔයාලා මේ වගේ ලේ දෙක තුනක් දාගන්න. දැන් මම මේ විදිහට සැෆ්‍රන් ටිකකුත් දාලා ඊට පස්සේ බදපු ලුණු කජු මිදි ටිකක් දාලා මම මේ විදිහට සරස ගන්නවා. සරසලා ඉවරලා මම මේක විනාඩි 10ක් විතර ලෙප උඩින් තියලා තමයි බාගන්නේ. මේ බාගත්තට පස්සේ පේන විදිහ. දැන් මේක බාගත්ත පස්සේ හොඳට කලවම් කරලා අපිට ඕන විදිහකට පිළිගන්නවන්න පුළුවන්. තවත් මේ වගේ රසවත් රෙසිපි බලන්න මගේ channel එක subscribe කරලා bell button එකත් all දාලා තියාගන්න.